එහෙම දවසකින් මම පත්තරයක් කියවෙත් නෑ නේ අප්පා. පත්තරයක් හොයාගන්න ඕනේ ගිහින්. මේ පත්තරයක් තියෙන්නේ ඒ යෝධියේ පත්තරයක් එහෙම ගෙනාවයි ඔහෙ. ඔව් ඔය මිනිහා ආවා මම පත්තරයක් ගත්තා. ඒක තමයි. අවුලක් නෑ ඉතින් මේ පත්තරයක්. ඊයේ කාපු ගමන් අයියෝ බලන්නකො එපා වෙන නේමනේ කියන්නේ. මදයි පත්තරයක් බලන්න කියලා ගත්තා. මාස දෙකකින් විතර නිින්දක් නෑ කියනවනේ. ඇත්තයි මේ කියවන්නේ අනේ බංලා. ඇත්තයි කියනවා කියලා අපිට හිතා ගන්න බැහැ. තාත්ති මට ෆෝන් එකක් ඕනේ. නෑ බංගේ නෑ කොල්ලෝ. බඩ මක්කට ඊ ෆෝන් එක. තාත්ති මට ෆෝන් එකක් ඕනේ. මගේ ගර්ල්ස් මට ලැජ්ජ කරනවා. ෆෝන් එකක් නෑ කියලා. මට ෆෝන් එකක් ඕනෙමයි. අනේ බං කොල්ලෝ. මගේ ඔළුව ගන්න නැතුව යනවා කොහේ වැඩක් බලාගෙන. මම මේ මගේ වැඩ කරගන්නෙත් තියෙනවා මාරු වෙන්න ඔය. තාත්ති මට TikTok කරන්න ෆෝන් එකක් ඕනේ. මක්කේ ඔය TikTok දෙක. අනේ තාත්ති ප්‍රශ්න අහන්න එපා. තාත්ති දන්නේ නැනේ ඕවා. මේ ඉස්සර කාලේ මිනිස්සු ඕවා දන්නේ නැහැ. දැන් කාලේ සමාජේ. අනේ බං කොල්ලෝ. යනවාද යන්න මට වදයක් වෙන්න. මට ෆෝන් එකක් ඕනමයි. අයියෝ කවුරු ගන්නවද දන්නේ මං මේ පාර සරමද. ආචන්ද අලංකර්. මේ පහන් පුතානේ. මේ මක්කේ ඔය ආවේ. හොදන් කරලා නඩන්නේ. බං කොල්ලෝ ඒ අපේ දැන් කොල්ලානේ අඬන්නේ සයුම් පුතා. ඔය අඬන්නේ ෆෝන් එකක් අරන් දුන්නේ නැති කියලා ඔය අඬන්නේ. ඒව තමයි මට පුළුවන් ඕන්න මොකක් හරි කරන්නද? ඒ කියන්නේ ඔය මට ෆෝන් එකක් අරන් දෙන්නේ. මොකටද අම්මා තාත්තා ඉතින් ෆෝන් අරන් දෙන්නේ? මොකද්ද කොල්ලෝ කියන්නේ දෙන්නේ කන බැලෙන්නේ. සම්ප්‍රදායම ෆෝන් එකක් අරගෙන. හරි හරි අරන් එනවා බලන්න ඔයගේ ෆෝන් එක. ෆෝන් එක ගෙන අංකල්. ඔය එනම් අපේ කොල්ලට ෆෝන් එක ගෙනාවයි. ඕන් ගිහින් දෙනකො බලන්න. සයි මං ගාට ෆෝන් එකක් ගෙනාවා. අනේ මට ෆෝන් එකක් ගෙනාවා. මම උඩට ඉදී. සයි මෙන්න මේ ගන්න. ෆෝන් එකක් ගෙනාවද? මේ සයුම් මට පොඩි වැඩක් තියෙනවා මං යන හොඳේ ඔක ඇල්ල බලන්නකෝ. කොබලෝ අපේ කොල්ලගේ අලුත් ෆෝන් එක. මේ තාත්ති මේ බලන්නකෝ. පහන් අයියා මට iPhone 13 Pro Max එකක් අරන් දීලා. බලන්නකෝ අපි ඒක ඕපන් කරලා බලමුද? ඔය කරන්නේ කොල්ල බලමුකෝ ඉතින් ඔන්න ඔය මොකක්ද කියලා බලන්න. මෙන්න අනේ මේ ටච් පෑඩ් නැති ටච් ස්ක්‍රීන් නැති ෆෝන් එකක් නේ. තාත්ති මට iPhone එකක් ඕනෙම නැත්නම් මම මැරෙනවා. iPhone 13 Pro Max දෙන්නේ පොට. තාත්ති තව හයියෙන් ගහන්න.